හායි කොහොමද අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද හිතුවා කෑමක් try කරලා බලන්න. ඔයාලා දන්නවද දන්නේ මටත් මේ ඊයේ හම්බුනේ කොත්තු රොටි කියලා පැකට් එකක් ඇවිත් තියෙනවා අලුතෙන් මේක මේ රුපියල් 120ක් වගේ උනේ. try කරලා බලලා නැහැ. අද try කරලා බලමු කොහොමද හදන්නේ කියලා. සෝයා පැකට් එකක් වගේ පොඩි පැකට් එකක්. මේ සාමාන්‍යයෙන් සිල්ලර කඩවල ගන්න තියෙනවා. ලොකුවට දෙයක් ඇඩ් කරන්න කියලාත් නැහැ. සාමාන්‍ය හදන විදිහටම හදන්න. අපි බලමු මේ පැකට් එක කැඩුවාම ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. කුඩු පැකට් එකක් තියෙනවා. කෑලි තමයි තියෙන්නේ මේක වතුරට දාලා කම්බ ගන්න කියලා තියෙන්නේ. අපි මුකුත් ඇඩ් කරන්නේ නැතුව මේක තියෙන විදිහටම හදලා බලමු කොහොමද කියලා. මෙහෙම තමයි මේක තැම්බෙන්නේ. මේ පොඩ්ඩක් තව කෑලි නිකන් හයිය ගතියක් වගේ තියෙනවා. තව චුට්ටක් කරලා තියෙනවා. මේ තියෙන්නේ කොත්තු කෑලි ටික හොදලා පෙරාගත්තට පස්සේ දැන් මේක තෙල් චුට්ටක් දාලා ආයෙ පොඩ්ඩක් බැද ගන්න කියලා කියනවා. දැන් අපි මේ සීසනින් කුඩු පැකට් එක එකතු කරගමු. ඒකේ කුඩු එකක් තමයි තියෙන්නේ මිරිස් කුඩු වගේ. මේක දාලා වතුර කෝප්ප භාගයක් දාලා කලවම් කරන්න කියලා තමයි තියෙන්නේ. දැන් අපේ කොත්තු එක හැදිලා තියෙන්නේ. මම ලුණු චුට්ටක් නම් එකතු කරගත්තා. ඒකේ ලුණු රස තිබුණා මට මදි වගේ හිතුණා මම චුට්ටක් එකතු කරගත්තා. අපි දැන් රස බලමු කොහොමද කියලා. එහෙනම් ඉතින් ඔයාලත් හදලා බලලා රස කියන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි. ඇත්තට මේක රසයි. රුපියල් 120කට වගේ මට නම් හිතෙන්නේ ලාභයි කියලා. අර මේ අපි පොඩිහෙම දාලා එක මේ විදිහට කන්න අන්නේ කොත්තු වගේ අර. ඔන්න ඉස්සෙල්ලාම රස බලන්නේ අපේ විබු තමයි. බලමු කොහොමද රස කියලා. රසයි.
ඇත්තටම මේ ගානට ඒක ලාභයි කියලා මට නම් හිතෙන්නේ. ඔයාලත් හදලා බලන්නකො රස කොහොමද කියලා. අපි මුකුත් ඇඩ් කරගන්නේ නැතුව හැදුවේ. තව මේකට එළවලු ඔය අනම්මනම් දාන දේවල් දාලා හැදුවොත් මාර රහට තියෙයි. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.